හලෝ යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි නංගිලාගේ ගෙදර යන ගමන් කොළඹ ඉඳන් දැන් ඉන්නේ උඩවලව ජලාශය ගාව. දැන් වෙලාව කීයද? වෙලාව 3:40යි. 3:40. එතකොට පැය 4ක් වගේ ඇවිල්ලා නේද? පැය 4ක් වගේ ආවා. අපිට මාර මහන්සි බයික් එකේ ආපු ඉඳා. අපිට ලස්සන තැනක් හම්බුණා නේ නානු. ඉතින් ඔයාලත් උඩවලවේ ආවොත් එහෙම ඔයාලට වැදගත් වෙයි කියලා තමයි මේ වීඩියෝ එක හදිස්සියෙම කරන්නේ. ඔයාලත් ආවොත් එතන ඉතින් බලන්න අනිවාර්යෙන් නාලා. හරිම ලස්සනයි නේ එතන. මාර ලස්සනයි. අපි එකපාරක් ගියා. ඒ දවස් නම් වීඩියෝ එකක් කරේ නෑ. එකපාරක් ගිහින් තියලා කිව්වේ දැන්. එතන මාර ලස්සනයි. අර මාර ගැඹුරකුත් නෑ. නියමයි. අපි යන්කෝ ගිහිල්ලා බලමු. අපි එන එතෙන්දී ආයි හම්බ වෙමු. මගදී අපි ඔයාලට පාර කියන්න. දැන් උඩවල ජලාශය පටන් ගන්න තැන තමයි අපි ඉන්නේ. මෙතෙන් දැන් කිලෝමීටර් 8ක් වගේ නේ තියෙන්නේ. 8ක් 9ක් වගේ තමයි තියෙන්නේ. යනකොට යන්න පුළුවන්. කොළඹ පැත්තේ ඉඳන් යනවා නම් උඩවල ජලාශය පහු කරන්න ඕනි. අපි ඔයාලට පාර පෙන්නන්න යා. යාළුවනේ ඔයාලට මෙතන ඉන්න ආන්නත් පුළුවන්. පහලින් පාගින්න එක තියෙනවා. එතනින් ඔයාලා වාහනේ දාන්නත් පුළුවන්. හැබැයි මෙතනින් ආනකට වඩා අපි අද ඔයාලා එක්කන් යන කටුපිලට ගියොත් එහෙම ඔයාලා ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන්. යාළුවනේ ජලාශයේ අන්තිම හරියේ ඉන්නේ. මෙන්න මෙතන ඔය දැන් මේ ස්පීඩ් හම්ප් එක ඉවර වෙන තැන තියෙනවා පොඩි ස්ලොප් එකක්. ඒ ස්ලොප් එක ගාවින් හැරෙන්න ඕනි අපි. යා ආඩ පේනවා යාළුවනේ දැන් මේ මෙතන බැරියර් එක තියෙනවා. මේ බැරියර් එක ගාවින් අපි උඩට යන්න ඕනේ. කියන්නේ කොළඹ පැත්තේ නම් එනවා නම් අපි දකුණු පැත්තට හැරෙන්න ඕනි. මෙන්න මෙතන. මෙන්න මෙතනින් උඩට යන්න ඕනි. මතකද යාළුවනේ අතන හම්බුණා පොඩි වෙන්ට් එකක් එක්ක අර මේ ඇල පටන් ගන්න තැනක් හම්බුනේ වෙන්ට් එකක් එක්ක. ඒ වෙන්ට් එකත් එක්ක කෙලින්ම මේ ඇල දිගේම මේ උඩ පාරේ එන්න ඕනේ. මෙතනින් තමයි බෙදෙන්නේ නේ. ඔව්. ඇල අනිත් පැත්තට යනවා. එතෙන් තමයි හැරෙන්නේ. ඇල දිගේම එන්න ඕනේ. මෙන්න මේ බෝධියත් පහු කරලා ඉස්සරහටම යන්න ඕන. අනිවාර්යෙන් අතන අපි අර කිව්ව තැන උඩවල අතන ඩෑම් එක ලයින් උඩට ආවම ඒ පාරේ ආවම වැටෙන්නේ කෙලින්ම බෝධිය ගාවට. මෙන්න මෙතනින් වම් පැත්තට හරවන්න. මෙතන බලන්න බෝධියක් තියෙනවා. තව ඉස්සරහට ආවම මේ බෝධිය ගායින් වම් පැත්තට.
කටුපිල වැවට. මෙතන මේ පඩි පෙළක් තියෙනවා පේනවා නේද ඔයාලට? මේ පඩි පෙළ මේක වැහෙන තරමටම වතුර තියෙනවා වෙනතර. මේ දවස්වල පායනවා. යාළුවනේ දැන් ඔයාලට කටුපිල වැවට ආපුවම මෙතන තියෙනවා දෙපැත්තේ කඩවල තියෙනවා. ඒ වගේම නාන්න කට්ටියට වෙනවත් සෙට් එකක් දැන් කොල්ල සෙට් වෙලා આવොත් එහෙම ඔන්න බඩු ටිකක් තියෙනවා මෙතන. ටියුබ් ටිකක් තියෙනවා. ඔන්න කට්ටිය සෙට් වෙනවා නම් සුපිරි බණ්ඩක් තියෙනවා. ජේබීල් එකක් තියෙනවා. මයික් එකක් තියෙනවා. කට්ටිය සින්දු කියන්න පුළුවන්, ජුලියට් දාන්න පුළුවන්. ටියුබ් නම් එක එක ගණන් වලට තියෙන්නේ. මං හිතන්නේ පැය ගණන් වලට වෙන්න දෙන්නේ මේක නම් 500යි. මොකද ගහලා තියෙන්නේ 600යි. අපි මුල් දවස්වල නම් මෙහෙත් වතුර තිබ්බේ. අපි වැහෙන්න මෙතන මේ හරි වතුර තිබ්බා. ඉතින් ඇත්තටම යාළුවනේ අපිට සමා වෙන්න අපිට දා නාන වෙලා වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒ මොකද වතුර අඩු නිසා වැව මැදටම යන්න ඕනි නාන්න. කැමරාව තියලා යන්න බැරි නිසා කැමරාවේ ආරක්ෂාවත් අපි හිතන්න බෑ. ඒ නිසා වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මේ විදිහට තමයි තියදා දවසේ ගියුනේ. ඔන්න අපි නාගෙන ආවා. ඇත්තටම මෙතන ෂෝක් නේද? ඔව්නේ. ඔයාලා උඩ වල යනවා අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා නාලා යන්න අමතක කරන්න එපා. මේක මාර රිෆ්‍රෙෂ් එකයි. මහන්සිලා හිටියේ මාර ගොඩක් කට්ටිය හිටියා නේද? අද ගොඩක් කට්ටිය හිටියා. සතිය දවසක් කළත් ගොඩක් කට්ටිය හිටියා නාන්න ඇවිල්ලා. ඉතින් ඔයාලට සමු දීලා අපි දැන් ආයේ අපේ ගමන පටන් ගන්න යන්නේ. තව කිලෝමීටර් කීයකද තියෙනවද? තව කිලෝමීටර් 65ක් විතර තව තියෙනවා. ඒ හින්දා තව යන්න තියෙනවා ටිකක්. ඒ හින්දා අපි ගිහින් එන්න. ආයෙත් නොදන්නා ගමන් වලින් තව ලස්සන තැනකට අපි ඔයාලා එක්කන් යන්න. එතකන් ගිහින් එන්න. බයි. බයි.